ආයුබෝවන් ඔබට සුබ දවසක්. කුජ සිකුරු ධනුවේ මහලු අය තිරිහන් වේ. සිකුරු ග්‍රහයා දෙසැම්බර් 20 වෙනි සෙනසුරාදා උදේ 7:44ට බ්‍රහස්පතිට හිමි ධනු රාශියට පැමිණ 2026 ජනවාරි 13 වෙනි දින දක්වා එහි ගමන් කරනවා. සිකුරු ග්‍රහයා ධනු රාශිය තුලදී සම තත්වයකට පැමිණ ගුණ දීමට බලනවා. ප්‍රියමනාප ගතිගුණ පෙන්වනවා. මිතුරන් යහපත්ව ඇසුරු කරනවා. තමාටද යහපත් මිතුරන් ඇති වෙනවා. ආදරයේදී ප්‍රේමයේදී හැකි පමණ අවංක වීමට බලනවා. පිට අයට උදව් කරනවා. දුකේදී පිහිට වෙනවා. සාධාරණව නීතිගරුකව ජීවත් වීමට පවුලේ අය සමග සතුටින් ඉන්න බලනවා. යහපත් දිවියක් ගත කිරීමට ප්‍රබල වන බ්‍රහස්පති ග්‍රහයාගේ ධනු රාශිය තුල සිකුරුගේ විනෝදකාමී සෙල්ලක්කාර බව කාමාශාව තරමක් අඩු වෙනවා. එහෙත් අඟහරු ග්‍රහයාද ධනු රාශිය තුල මේ දිනවල ගමන් කරන බැවින් ඔබගේ කේන්දරය තුල තරමක දුර්වල ස්ථානගතව ඇතනම් දුරාචාරයට පොළඹවනවා. සල්ලාල සිත් පහළ වෙනවා. ශරීර ශක්තිය වැඩි වෙනවා. ජීව බලය ඇති වෙනවා. මහලු වයසේ අයට පවා තරුණ ජීවයක් උදාවීමට බලනවා. මේ කාලයේ වර්ෂ 2026 ජනවාරි 1 වෙනිදා සිට 13 වෙනිදා දක්වා පවතිනවා. තරුණ මහලු කාගේත් හිතට ගතට නව ජවයක් ලැබෙනවා. තරුණ තරුණියන්ගේ නොමනා යවන සිත් පහළවන බැවින් මනා හික්මීමක් ඇති කරගන්න. ස්ත්‍රී දූෂණ කාන්තාවන්ට හිරිහැර පීඩා නොපවත්ව ඇති වෙනවා. මේ යහපත් අංශය වන්නේ හොඳ කලා නිර්මාණ බිහිවීමයි. රූපවලාන්නේ කටයුතු වලටද යහපත් වෙනවා. ධන බලය උදා වෙනවා. නිර්මාණශීලී අදහස් මතු වෙනවා. පෞල් ප්‍රශ්න මතුවීමට රහස් පෙම් සම්බන්ධතා ඇතිවීමට හේතු වෙනවා. බුද්ධිමත්ව අවබෝධයෙන් සිටිය යුතු කාලයක් වෙනවා. මේෂ ලග්නය ඔබට යහපත් වෙනවා. ප්‍රබල මංගල යෝග උදා වෙනවා. යහපත් පෙම් සම්බන්ධතා විවාහ බලාපොරොත්තු වන අයට ශුභ කාලයක්. කේන්දරයේ සුබව සිටින සිකුරු රවි රාහු සහ ගුරු දශා ගත කරන අයට යහපත්. බුදු දශාව ඇත්තකට තරමක් අගුණයි. රෝගී වෙන්න පුළුවන්. වෘෂභ ලග්නය තරමක් පීඩා ගෙන දෙන අතර ස්ථානගත දෝෂ බව මතුවෙන්න පුළුවන්. රැකියා ආදායම් හා ලැබීම් වලට බාධා වෙනවා. හිත අවුල් වෙනවා. අනතුරු වලින් පරිස්සම් වන්න. අශුභ රවි සිකුරු රාහු දශා ඇති අයට තරමක් අගුණ ගෙනෙනවා. ශනි ගුරු දශා ඇති අයට තරමක් යහපත්. මිථුන ලග්නය මංගල යෝග උදාවන කාලයක්. නව හිත මිතුරුකම් විදේශගත වීම වලට සුබයි. ගුරු සසු දෙපිරිසටම යහපත් කාලයක් උදා වෙනවා. ශුභව සිටින සිකුරු ගුරු රාහු ඇති අයට තරමක් ශුබයි. සෙනසුරු දශා ඇති අයට රැකියාවේ ප්‍රශ්න මතුවීමට ඉඩ තිබෙනවා. කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට සමඵල උදාවන ග්‍රහ ගමනක් වෙනවා. විදේශගත වීමකට අධ්‍යාපනයට ශුභ වෙනවා. වෙළඳාම් ව්‍යාපාර දියුණු වෙනවා. නෑයන්ගේ උදව් හිමි වෙනවා. බලවත් සඳු සිකුරු බ්‍රහස්පති දශා ඇති ශුභ වෙනවා. රාහු කේතු දශා ඇති අයට අගුණයි. ඇස් තුනටිය හා මුත්‍රා රෝග ඇති වෙනවා. සිංහ ලග්නය මංගල යෝග උදාව විවාහ ප්‍රමාද වුණු අයට හොඳයි. හිතවත්කම් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඉගෙනීමටද යහපත්. වෙළඳාම් ව්‍යාපාර දියුණු වෙනවා. උපතේදී බලවත් සිකුරු රවි සඳු දශා ගත කරන අයට ශුභයි. රාහු කේතු දශා ඇති අයට උදර හා ආමාශය රෝග මතුවෙන්න පුළුවන්. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් ඔබට දියුණුවට කටයුතු කරන අතපසු වූ වගකීම් ඉටු කරනවා. ඥාති උපකාර ලැබෙනවා. ඉගෙනීමට විදේශගත වීමට සුබ වෙනවා. ධන බලයක් උදා වෙනවා. උපතේදී බලවත්ව සිටි සිකුරු රාහු දශා ඇති අයට යහපත් වෙනවා. කේතු හා අඟහරුගේ දශා ඇති අයට තරමක් බාධා මතුවෙනවා. තුලා ලග්නය ඉගෙනීමට විදේශගතව ඉන්න අයට ශුභයි. පෙම් සම්බන්ධතාත් හිත මිතුරුකම් ඇති වෙනවා. දුර බැහැර ගමන් යදෙනවා. ලැබීම් වලට ශුභයි. සිත් දහම් වලට හොඳයි. උපතේදී ශුභ බ්‍රහස්පති සිකුරු දශා ඇති අයට සුභයි. රාහු සෙනසුරු දශා ඇති අයට මධ්‍යස්ථයි. වෘශ්චික ලග්නය අධ්‍යාපන කටයුතු වලට ශුභයි. ලැබීම් වලට වියදම්ද අධික වෙනවා. නිවසේ දෝෂ මතුවෙන්න පුළුවන්. රැකියාවේ බාධා එනවා. උපතේදී බලවත් සඳකුජ දශා ඇති අයට යහපත් වෙනවා. රාහු හා කේතු දශා ඇති අයත් දෙපා රිදීම් පපුවේ රෝග වලින් ආරක්ෂා වන්න.
ධනු ලග්නය හිත සතුටු වන දේ සිදු වෙනවා. ආදර සිතුවිලි පහළ වෙනවා. ප්‍රේම සම්බන්ධතා අනියම්ස් බැඳීම් වලටද පැටලිලි හැකි බැවින් පරිස්සම් වන්න. ඉවසීමෙන් වැඩ කරන්න. ලැබීමට දියනුවට වෙළදාමට ශුභයි. උපතේදී බලපත්ව රවි සිකුරු ගුරු අඟහරු දශා ඇති අයට ශුභ වෙනවා. සඳු කේතු දශා ඇති අයට හිසේ කැක්කුම් මතුවීමට ඉඩ තිබෙනවා. මකර ලග්නය ගෙදර දියණුව කටයුතු කරනවා. අතපසු වූ වගකීම් ඉටු කරනවා. ඥාති උපකාර ලැබෙනවා. ඉගෙනීමට විදේශගත වීමට සුබයි. ධන බලයක් උදා වෙනවා. උපදේදී බලවත්ව සිටි සිකුරු රාහු දශා ඇති අයට යහපත් වෙනවා. කේතු හා අඟහරු දශා ඇති අයට තරමක් බාධා මතු වෙනවා. කුම්භ ලග්නය මංගල යෝග උදා වෙනවා. විවාහ කිවිස ගැනීම වලටද ශුභයි. ධන බලය ඇති වෙනවා. සීමිත හිතමිතුරන්ට උදව් ලැබීමට හොඳ කාලයක්. උපතේදී බලවත් සිකුරු රවි දශා ඇති අයට ශුභයි. රාහු කේතු හා සනසුරුගේ දශා ඇති අයට බාධා කරදර මතු වෙනවා. මුත්‍රා හා හිසේ කැක්කුම් මතු වෙනවා. මීන ලග්නය රැකියාවේ දියුණුවක් දක්නට ලැබෙනවා. වෙළඳාම් ව්‍යාපාරවල විදේශ ගමන් වලට ශුභයි. ගෙදර දියුණුවලට කටයුතු කරනවා. උපතේදී බලවත් බ්‍රහස්පති රවි අඟහරු දශා ඇති කරන අයට තරමක් යහපත්. සෙනසුරුගේ දශාව හා කේතු තරමක් යහපත්. සෙනසුරුගේ දශාව හා කේතු දශා ගත කරන අයට වියදම් කරදර හා ආමාශගත රෝග මතු වෙනවා. ඉතින් ඔබගේ කේන්දරයේ සිකුරු ග්‍රහය අශුභව දුර්වලව පාප දෘෂ්ටියකට ලක්ව හෝ පාපග්‍රහ සංයෝගය වේ නම් කරදර මතුවෙනවා. ඊට බෝධි පූජාව දින 7ක් තබන්න. පත්තිනි මෑණියන්ට කොහොමල් වට්ටි 3ක් හෝ සුදු නෙළුම් මල් 7ක් පූජා කරන්න. කිරියම්මා දානවලට උදව් කරන්න. ගර්භිණී මාතාවන්ට ආහාර හා පළතුරු දෙන්න. කතරගම දෙවිඳුට රතු නෙළුම් මල් 7ක් පූජා කර සෙත ලබා ගන්න. ඉතින් මේ වගේම ලබන සතියේදීත් විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ ලග්නයට කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලද සැනින්ම නරඹා අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.